ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු හරි විදිහට කස්ටමර් කෙනෙක් ඇඩ් කරගන්නේ කොහොමද සහ ඒ අදාළ ෆීචර්ස් හරි විදිහට යූස් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වම් පැත්තේ මෙනු එකේ තියෙන කස්ටමර්ස් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඇඩ් කස්ටමර් උඩ ක්ලික් කරන්න. ඉතින් මේ වින්ඩෝ එකේදී ඔයාලට පුළුවන් ඔයාගේ කස්ටමර්ස්ලා ඔයාගේ සිස්ටම් එකට ඇඩ් කරගන්න. ඉතින් මෙතන කස්ටමර් නේම් කියන තැනට ඔයාට අවශ්‍ය කස්ටමර්ගේ නේම් එක දෙන්න. ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එකක් ඇඩ් කරගන්න. ඉතින් මෙතන මේ පාටි ටයිප් කියලා කියන්නේ ඔයාගේ කස්ටමර් අදාළ ටයිප් එක. එහෙම නැත්නම් කැටගරිය. ටෙල කස්ටමර් කෙනෙක්ද? එහෙම නැත්නම් එයා ඩීලර් කෙනෙක්ද? නැත්නම් ඕල් සේලර් කෙනෙක්ද කියලා. ඉතින් මෙතනින් ඔයාට අවශ්‍ය ටයිප් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන බැලන්ස් කියන එක මෙතන ඔයාලට පේනවා ඩියු කියලා සහ ඇඩ්වාන්ස් කියලා ඔප්ෂන්ස් දෙකක් මෙතනදී වෙන්නේ එයාගේ දැනටමත් ඔයාගේ ෂොප් එකට අදාළව ඩියු බැලන්ස් එකක් තියෙනවනේ එහෙම නැත්නම් ක්‍රෙඩිට් ලෝන් එකක් තියෙනවනම් මෙතන ටයිප් කරගන්න පුළුවන් එහෙම නැත්නම් අලුතෙන්ම නම් මේ කස්ටමර් ඔයා ඇඩ් කරගන්නේ මේ ෆීල්ඩ් එක බ්ලැන්ක් තියලා යන්න පුළුවන් ඒත් එකම ඒ කස්ටමර්ට අදාළ මේල් එක මෙතන ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ පාටි ක්‍රෙඩිට් ලිමිට් කියලා කියන්නේ ඔයා මේ කස්ටමර්ට ණයට දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනාට ලිමිට් එකක් දෙන්න පුළුවන්. හිතන්න මෙයාට රුපියල් 50000න් එහාට ඔයා ණයට දෙන්නේ නැත්නම් මෙයාගේ ක්‍රෙඩිට් ලිමිට් එක 50000 වෙච්ච ගමන් මෙයාට සේල් කරන්න බැරි විදිහට ඔටෝමැටික් සිස්ටම් එක ජෙනරේට් වෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය නම් ඔයාගේ මේ කස්ටමර්ට ක්‍රෙඩිට් ලිමිට් එකක් දෙන්න ඔයාට මෙතන අදාළ ප්‍රයිස් එක ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ්‍රස් ටැබ් එකේදී ඒ කස්ටමර්ට අදාළ ඇඩ්‍රස් එක ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන් එක රික්වර්ඩ් නැහැ. කස්ටමර් කැමති නම් ඔයාට ඇඩ්‍රස් එක දීලා ඔයාට ටයිප් කරගන්න පුළුවන්. නැත්නම් මේ ෆීල්ඩ් එක බ්ලැන්ක් කරලා යන්න පුළුවන්. ඒ වගේම බිලින් ඇඩ්‍රස් සහ ෂිපින් ඇඩ්‍රස් එකේදී වෙන්නේ ඔයාට මේ ෆීල්ඩ් දෙක කැමති විදිහට යූස් කරන්න පුළුවන්. ඉතින් බිලින් ඇඩ්‍රස් එකේදී මම අර කලින් කිව්වා වගේ ඔයා ක්‍රෙඩිට්ස් වලට දෙනවා නම් මෙතන ඒ කස්ටමර්ට අදාළ ඩීටේල්ස් ඇඩ්‍රස් අයා මොන රටෙන්ද ස්ටේට් එක සිප් කෝඩ් එක සිටි එක මේ ඩීටේල්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ෂිපින් ඇඩ්‍රස් එකේදී වෙන්නේ ඔයා ඔයාගේ බිස්නස් එක ඩිලිවරි ඔප්ෂන් එකක් විදිහට යූස් කරනවා නම් එහෙම නැත්නම් අපි හිතමු ඔයාගේ ප්‍රොඩක්ට්ස් ඔයා ඩිලිවරි කරනවා නම් ඒ කස්ටමර්ට අදාළ shipping address එක මෙතන type කරගන්න පුළුවන්. ඉතින් මේ fields දෙකම required නැහැ. ඔයාට optional විදිහට use කරන්න පුළුවන් මේ customer-ට කැමති විදිහට. එහෙම නැත්නම් ඔයාගේ business එකට අවශ්‍ය විදිහට. ඉතින් ඊට පස්සේ මෙතන image කියන තැන ඔයාට ඔයාගේ customer-ට අදාළ image එකක් upload කරගන්න පුළුවන්. මේකත් required නැහැ. optional විදිහට use කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන save උඩ click කරන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකට අදාළ ඔයාගේ කස්ටමර් ඔයාගේ සිස්ටම් එකට සක්සස්ෆුල් ඇඩ් වෙනවා.